O level කරලා A level වලට බයෝමැස් කරන කට්ටියට කියන්න ඕන කතාවක් තමයි මේක. මොකද මේ අපි A level කරන්නේදී මේ අපිට කවුරුත් මේ කතාව කිව්වේ නැහැ. අපි රැල්ලට ක්ලාස් ගියා එක දේවල් වුණා. එතකොට සම්පූර්ණ මේ පළවෙනි දැනගන්න ඕන කතාව තමයි මේ A level සහ O level කියන එක අතර අපිට හිතාගන්න බැරි තරම් ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් O level කාලේදී ඔයා පාඩම් කරේ සාමාන්‍යයෙන් පාඩම් කරේ කියන්නේ පාඩම් කරපු දේ සාමාන්‍යයෙන් ලාවට මතක තිබ්බත් අවුලක් නැහැ. මොකක් හරි කරගන්න පුළුවන් නේ. හැබැයි A level වලදී සමහර දේවල් උපරිමයෙන් දැනගන්න ඕන. එහෙම නොවුනොත් මොකද මේක තරංගයක්. දැන් ඒකදී එහෙම නොවුනොත් අපිට වඩා යමක් දන්න කෙනා අපිට වඩා කොහොමද ඉස්සරේ. හරිද? එතකොට ඔයාට ඕන රිසල්ට් එකට යනවා නම් ඔයා අර හැමදේ ගැනම හොඳින් අවබෝධයක් ලබා ගන්න ඕන. O level වලින් A level වලට ආපු ගොඩක් කට්ටිය සමහර වෙලාවට අර O level වල අර තමන් ටිකක් දැනගත්ත දේ අන්න ඒ පුරුද්ද මේකට ගෙන්න හදනවා. එතකොට අපිට හිතා ගන්න බැරි වෙන අවසානයේ මොකද්ද මම සහ තව කෙනෙක් අතර තියෙන ගැප් එක නිර්මාණය වෙන්නේ හේතුව මොකද්ද කියලාත් හොයාගන්න බැරි වෙනවා. ඇත්තටම හේතුව අරක. ඒ කියන්නේ ඔයා O level කාලේ පාඩම් කරපු විදිහ තියෙන්නේ. ඒක පුරුද්දක් බවට පත් වෙලානේ තියෙන්නේ. ඒ පුරුද්ද දැන් වෙද්දි ඒ කියන්නේ A level වලට එද්දි සම්පූර්ණ වෙනස් කරගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා O level ක්ලාස් වලදී ඔයා ගෙදර ගිහලා නෝට් ටික බැලුවේ නැත්නම් ඒක ඊළඟ ක්ලාස් එකට මේ ඊළඟ ක්ලාස් එක පටන් ගන්න කලින් දෙපාරක් විතර බැලුවේ නැත්නම් ඒක මොනවාද ඇක්ටිව් රීකෝල් කරේ නැත්නම් අර ඒ කියන්නේ ඇස් වහගෙන නිකන් පොත බලන්න නැතුව මතක් කරගන්න try කරේ නැත්නම් අර දීර්ඝකාලීන මතකයට පවා යන්නේක අඩු වෙනවා. දැන් O level කියන්නේ සාමාන්‍යයෙන් කෙටි දුර දුවන තරගයක් වගේ නේ. හැබැයි A level කියන්නේ එහෙම නෙවෙයි. අවුරුදු දෙකමාරක් ඊට පරි කාලයක් දුවන්න තියෙනවා බොහෝ විට. එතකොට අන්න ඒ වගේ තරගයකදී දැන් අවුරුදු මුල පාඩම් කරපු දේවල් අග වෙනකම් ඒ කියන්නේ අග වෙනකම් මතක තියාගන්න බෑ. එහෙම මතක තියාගන්න බැරි වුණොත් අපි try කරන අන්තිම මාස කියන්නේ එහෙම දීර්ඝකාලීනයක් අපිට මතක තියාගන්න බැරි වුණොත් අපි A level වලට ගිහිල්ලා ලියන්නේ අර අන්තිම මාස දෙක තුන එකතු කරගත්ත දේවල් නේ. ඒ හින්දා මෙතනදී වැදගත්ම දේ තමයි දීර්ඝකාලීන මතකය කියන එක. O level වලදී එහෙම නැහැ. හැබැයි දීර්ඝකාලීන මතකය ගොඩනගන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය දන්නේ. හරිද? ගොඩක් තැන්වල ගොඩක් YouTube වීඩියෝ වල එහෙම ගොඩක් තැන්වල කියලා තියෙනවා අර දවස් ඒ කියන්නේ අද මොන හරි දෙයක් ඉගෙන ගත්තොත් හෙට ආපහු මතක් කරන්න. ආපහු දවස් දෙකකින් මතක් කරන්න. ආපහු දවස් 3කින් මතක් කරන්න. ආපහු දවස් 7කින් මතක් කරන්න. ඔය වගේ ක්‍රමයක්. ගොඩක් කට්ටිය ක්‍රමයේ දැනගත්තට හිතනවා මේක හරියන්නේ නැති වෙයි මේක වැඩක් නැති වෙයි මෙහෙම කියලා. උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයා හිල්ලෙච්ච බාල්දියකින් වතුර අදිනවා. බින්දකින් වතුර අදිනවා. මම ඔයාලට කියනවා ඔය වතුර අදින බාල්දිය ගලවලා හොඳ බාල්දියක් අරගෙන වතුර ටික අදින්න කියලා. හරිද? හැබැයි ඔයා අර මේ වතුර අදින්න එහෙම නැත්නම් බාල්දිය මාරු කරන්න යන කාලය ගැන හිත මේක හරියයිද මේක වරදීද? අර එහෙම නිකන් ගිල්ටි ෆීලින් එකක් නිසා ඔයා තවදුරටත් අර හිල්ලෙච්ච බාල්දියම වතුර අදින්න යනවනම් ඔයා දැනගන්න ඕනේ ඊට වඩා කාර්යක්ෂමව අර ටිකක් නැවතිලා අර බාල්දිය සම්බන්ධ කරගත්තා නම් සමහර විට හිල්ලෙච්ච බාල්දියෙන් වතුර බාල්දි 15ක් 20ක් අදින එක අරගෙන පහින් හයින් කරගන්න පුළුවන්. හරිද? ඒ හින්දා දැන් ඔය මේ ඒ කියන්නේ ස්පේස් එකක් තියලා පාඩම් කරන ඒ ක්‍රමයේ තියෙන ඒ වගේ ක්‍රම ටික පොඩ්ඩක් අත්හදා බලන්න. ටික try කරලා බලන්න. ඒ කියන්නේ පළවෙනි මාස දෙක තුන සාමාන්‍යයෙන් ඒක අමාරු වෙයි. හැබැයි ටික දවසක් යද්දි ටික කාලයක් යද්දි ඒක පුරුද්දක් බවට පත් වෙනවා. පුරුද්දක් බවට පත් වුණාට පස්සේ ඔයා ඔටෝ ප්‍රෝග්‍රෑම් වෙනවා ඒ විදිහට පාඩම් කරගෙන. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව එක දිගට මෙතකොට වැටි කරගෙන යන්න පුළුවන්. එතකොට O level කාලේ අපි කෙටි කාලින මතකයෙන් එක්සෑම් ලියවනම් A level කාලේදී අපිට ඕන වෙනවා දිගු කාලින මතකයක්. ඒ නිසා ඒක අනිවාර්යෙන් අවබෝධයක් ලබා ගන්න. ඔව් මේක අනිත් එක මේ එක දිගට කරගෙන යන්න. කොහෙන්වත් නතර කරන්න එපා. කියන්නේ බය වුණොත් පාඩම් කරන්න ගද්දි කොතනින්වත් නතර කරන්න එපා. එකම දිගට පාඩම් කරගෙන යන්න. එහෙම නොවුනොත් ඊළඟ ඒ කියන්නේ සතියක් මිස් වුණා කියන සතියක් මිස් වුණොත් ආපහු ඊළඟ සතිය වෙද්දි දේවල් අමතක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ හින්දා එක දිගට කරගෙන යන්න. ආයෙ හොඳ විදිහක් තමයි දැන්. ඔව් එක දිගට කරගෙන යන්න. ඒ වැඩේ කරන්න අනිවාර්යෙන්. අනිත් එක දැන් ගොඩක් මම කියන්නේ 2027 26 වගේ කට්ටියට දැන් අනිත් එක දැන් හිතනවා මෙහෙම ඔයා ක්ලාස් එකට ගිහිල්ලා ඇවිල්ලා ක්ලාස් එකේ නෝට් එක දෙනවනේ. ඒ නෝට් එක මේ ඇත්තටම ක්ලාස් එකට ඉස්සෙල්ලාම ක්ලාස් එකේදී හොඳට අහගෙන ඉන්න. ඒ ක්ලාස් එකේ උගන්වන දේවල් ටික හොඳට අහගෙන ඉඳලා හොඳට අවබෝධ කරගන්න. දැන් නම් ඉතින් ඔන්ලයින් ක්ලාස් තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ක්ලාස් එකේ මොන හරි මග හැරුණොත් වීඩියෝ එකක් බලලා හරි ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට ගෙදර ආපු ගමන් නෝට් එක ආපහු බලන්න. පොඩි මේ හොඳ ක්‍රමයක් තියෙනවා මෙහෙම. දැන් ඔයා ක්ලාස් එකේ දැන් හිතන්නකෝ බයෝ පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඔයා ගෙදර ආපු ගමන් ඔයාට තේරුණ විදිහට ඒ බයෝ පාඩමම එදා උගන්වපු කොටස තියෙන්නේ. ඒ කොටසට අදාළ වොයිස් නෝට් එකක් දාගන්න. හරිද? වොයිස් නෝට් එකක් දාගෙන සතිය අතරමැද සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් හැම වෙලේකම වගේ අහන්න. හරිද? ඒ වොයිස් නෝට් එක ඔයා එකතු කරගෙන තියාගන්න. කියන්නේ දැන් හිතන්නකෝ ශාකේ පාඩම පටන් ගත්ත දවසේ නම් ඔයා ක්ලාස් එකට ගිහින් ඇවිල්ලා වොයිස් නෝට් එකතු කරන්න try කරා කියලා. ඒ වොයිස් නෝට් එක එකතු කරගෙන තියාගත්තොත් ඔයාට ශාකේ පාඩම ඉවරෙද්දී වොයිස් නෝට් එක එකතු වෙච්ච පොඩි පැකේජ් එකක් හම්බ වෙනවා. අන්න ඒක සම්පූර්ණයෙන් ඇහුවොත් ඔයාලට මුළු පාඩමම රිවයිස් කරගන්න පුළුවන්. අනිත් එක බස් එකේ යන ගමන් නාස්ති වෙන වෙලාවෙන් ලොකු ප්‍රොවිෂන් එකක් ගන්න පුළුවන්. හරි. අනිත් එක ෆිසික්ස් වලටත් ඔක සාමාන්‍යයෙන් ගැලපෙනවා. ඔයාලට දැන් මොන හරි තියරියක් හිතන්නකෝ තියරි නෝට් එකක් තියෙනවා කියලා. ඒ තියරි නෝට් එක දැන් තියරි අමතක වෙනවනේ ෆිසික්ස් වල ගණන් හැදුවේ නැති වුණොත්. එහෙම වුණොත් තියරි ආපහු බලන්න ඕන. වෙලාවකට සමහර වෙලාවට සර්ලගේ වීඩියෝ බලලා ආපහු රිවයිස් කරන්න වෙනවා. ඒක ගොඩාක් වෙලාව යන දෙයක් නේ. ඒ හින්දා මේ වගේ වෙලාවක හොඳම දේ තමයි දැන් ඔයා මොන හරි පාඩමක් කොටසක් ඉගෙන ගත්ත ගමන් ෆිසික්ස් වුණත් බයෝ වුණත් මොන දේ වුණත් ඔයා ඒක ඉගෙන ගත්ත. ඒ කියන්නේ ඔයා අවබෝධ කරගත්ත විදිහට ඔයා නෝට් එකක් දාගන්න වොයිස් නෝට් එකක්. එතකොට නෝට් එක බලන ගමන් වොයිස් නෝට් එක අහපු ගමන් ඔයාට අර ඔක්කොම මතක් වෙනවා. හරිද? ඒකෙන් නවත්තන්න පුළුවන් අර අමතක වෙන දේ. එහෙම නැත්නම් අර නැවත වරක් කර ලොකු වීඩියෝ බලලා සර් කෙනෙක් ආපහු ගන්න දේක් බලලා තේරුම් ගන්න යන කාලය හතරින් එකකට වගේ අඩු කරගන්න පුළුවන්. හතරින් එකකට නෙවෙයි පහින් එකකට වගේ අඩු කරගන්න පුළුවන්. ඔව් ඔය ටික තමයි කියන්නේ. ඒ කියන්නේ අනිත් එක අර දීර්ඝකාලීන මතකයේ කියන්නේ ගොඩක් වටිනවා. ඒකට අර ස්පේස් රෙපිටේෂන් වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. මොකද මේ එතකොට තමයි අර දීර්ඝකාලීන මතකයකට මතකයේ වැටෙන්නේ. ඒ කියන්නේ අපි පාඩම් කරන දෙයක් වුණත්
ගොඩක් කල් රැඳෙන්නේ එතකොට. කෙටි කාලික මතකයේ අතර මේකදී වැදගත් වෙන්නේ නැහැ. එක්සෑම් නම් වල පාඩම් කරන දේවල් නම් එක්සෑම් එකට ගිහින් ලියන්න කෙටි කාලික මතකයේ වැදගත්. හැබැයි මේකදී අර මොනවද විෂය කියන්නේ අපි විෂය විතරක් නෙවෙයි දැන් O level කාලේ අපි කෙලින්ම පොතේ තියෙන දේ තමයි පේපර් එකට. හැබැයි මේකදී සමහර සංකල්ප තියෙනවානේ. ඒව ඔලුවට දාගෙන ඔලුව ඇතුලේ ඒ සංකල්ප ඔස්සේ හිතලා තමයි උත්තර ලියන්න තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. අන්න ඒ හින්දා මතකයේ කියන දේ වැදගත් වෙනවා. මොකද සංකල්පය ඔලුවේ නැත්තම් ඒක ඒ ඔස්සේ හිතන්න බෑනේ. අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා දීර්ඝකාලීන මතකයේ කියන එක වැදගත්. දීර්ඝකාලීන මතකයේ ඇති වෙන විදිහට පාඩම් කරන්න. ඒකට අර අද පාඩම් කරන්න ඊට පස්සේ ආපහු දවසින් දෙකකින් ආපහු රිවයිස් කරන්න. උපරිම රිවයිස් කරන්න නිකන් විනාඩි 15ක් විතරයි. ඒ විනාඩි දැන් මෙහෙමයි. සමහර කට්ටිය රිවයිස් කරන එක හරි බෝරින් දෙයක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔය විනාඩි 15 ඔයාලට ඒ වෙනුවෙන් වැය කරන්න බැරි වුණා. ඔයා ආපහු මාස දෙක තුනක් ගිහිල්ලා අර ඔයා මේ මොහොතේ ඒ කොටස පාඩම් කරන්න දාපු ආයාසය තියෙන්නේ, කාලය තියෙන්නේ. ඒ කාලෙම ආපහු දාන්න වෙනවා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මොකද මේ වෙලාව ඔයා පාඩම් කරන්නේ ගුරුවරයෙක් උගන්වපු දෙයක් අවබෝධයෙන් සහ උගන්වපු දෙයක් යම් මතකයක් තියෙනවා. හැබැයි තව මාස දෙකක් තුනක් ගියාට පස්සේ අර උගන්වපු දෙයක් අමතක වෙනවා. ඒ හින්දා අර දැන් පාඩම් කරන්න දාන්න ඕන ආයාසයට වඩා වැඩි ආයාසයක් කාලයක් එතකොට දාන්න වෙනවා. ඒ හින්දා ඒක වලක්ව ගන්න ඔයා මේ මොහොතේම පාඩම් කරන දේ දීර්ඝකාලීන මතකයට ඇතුළත් කරගන්න පොඩි ක්‍රමවේදයක් අනුගමනය කරා. හරි. ඒක තමයි කියන්නේ. වැඩක් වුණා නම් subscribe කරලා join වෙන්න. එහෙනම් ජයෙන් ජයම.